ඔයාලත් කැමතිද ඔයාලා ගාව තියෙන ෆොටෝස් වීඩියෝස් ලෝගෝස් වගේ දේවල් විකුණලා ඉවර වෙලා එකකින් ඉන්කම් එකක් ගන්න. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අන්න ඒ වගේ ක්‍රමයක් ගැන තමයි. ඉතින් මේකේ සරලව කරන්න තියෙන්නේ ඔයාලට ෆොටෝස් වීඩියෝස් වගේ දේවල් විකුණන්න දාලා ඒකේ ඉන්කම් එකක් ගන්න තමයි තියෙන්නේ. හරි ඉතින් මේක තමයි මම කිව්ව පේජ් එක වෙක්ටිසි කියලා. මේක මේ සෙල කෙනෙක් රෙජිස්ටර් කරගන්න පේජ් එක තමයි මේක. ඔයාලට මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේකේ ලින්ක් එක දාලා තියෙනවා. ඒකට ඔයාලට ඒක ක්ලික් කරලා කෙලින්ම මේ පේජ් එකට එන්න පුළුවන්. අය සර්ච් කර කර ඉන්න ඕනේ නැහැ. ඉතින් මේක පාවිච්චි කරන්නේ ඔය එඩිටිං ඇසෙට්ස් එහෙම ඩවුන්ලෝඩ් කරගන්න තමයි. ඒ කියන්නේ ඔය වීඩියෝ එඩිටිං, ග්‍රැෆික් ඩිසයිනින් වගේ දේවල් කරද්දී අපිට එක එක ඉමේජස් ඕන වෙනවා, ලෝගෝස් ඕන වෙනවානේ. ඒකට ඒ දේවල් ඩවුන්ලෝඩ් කරගන්න පාවිච්චි කරන සයිට් එක තමයි මේක. හරියට නිකන් අර මම කලින් ගෙනා වීඩියෝ අන්නේ වීඩියෝ එකේ තිබ්බ සයිට් එක වගේම සයිට් එකක් තමයි මේක. හරි ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ මේක account එකක් හදාගන්න එක. ඒකට ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මෙතන get started කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතනට email address එකක් සහ password එකක් දෙන්න ඕන. password එක දෙද්දී අනිවාර්යයෙන්ම capital අකුරක් ඒ වගේම number සහ symbol තියෙන්න ඕන. ඒ කියන්නේ hashtag එකක් එහෙම නැත්නම් @ ලකුණක් වගේ දේවල්. හරි ඊට පස්සේ මෙන්න මේ I am not robot කියන එකට ටික් එක දාගන්න. ඊට පස්සේ මෙන්න මේ begin application කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට confirmation email එකක් අපේ මෙතනට දීපු email එකට ගියා කියලා කියනවා. ඔයාලා email එක confirm කරගත්තට පස්සේ ආපහු මේ page එකට එන්න ඕන. ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා contributor login කියලා. අන්න ඒක ක්ලික් කරන්න. log වුණාට පස්සේ මෙන්න මෙහෙම page එකකට තමයි එන්නේ. හරිද? දැන් අපිට මෙතනදී කරන්න තියෙන්නේ මෙන්න මෙතනට අපේ පළවෙනි ෆයිල්ස් 25 අප්ලෝඩ් කරන එක තමයි. අපි මෙතනදී කරන්න ඕනේ. දැන් මෙතන අපිට ගයිඩ්ලයින් දීලා තියෙනවා. මෙතනදී කරන්න කියලා තියෙන්නේ. මම ඔයාලට zoom කරලා පෙන්නන්නම්. අපිට මෙතනදී අපේ පළවෙනි ස්ටෙප් 3 කම්ප්ලීට් කරලා මේ contributor account එකේ සම්පූර්ණ access unlock කරගන්න පුළුවන් කියනවා. ඉතින් මෙතනදී අපිට පළවෙනියටම කරන්න තියෙන්නේ ෆයිල්ස් 25ක් අප්ලෝඩ් කරන්න ඕනේ මේකට. අප්ලෝඩ් කරලා වෙලා ඒක සබ්මිට් කරන්න ඕන රිවිව් වෙන්න. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක විදියට අපේ ID එක වෙරිෆයි කරගන්න ඕන. පස්සේ අපේ අර ෆයිල්ස් 25 අප්ලෝඩ් කරලා සබ්මිට් කරලා වෙරිෆයි කරගත්තායින් පස්සේ ID එක ඒගොල්ලෝ අපිව රිවිව් කරලා බලනවා. ඊට පස්සේ අපි ඒකෙන් පාස් වුණොත් එහෙම ඒ කියන්නේ ඒගොල්ලෝ අපිව ඒකෙන් පාස් කරොත් එහෙම අපිට මේ සම්පූර්ණ contributor account එකටම access හම්බ වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන උඩ බැලුවොත් එහෙම මේවට එහෙම ලොක් වෙලා තමයි තියෙන්නේ. මේව ලොක් වෙලා තියෙන්නේ. තාම අපිට ඒවට access නැහැ. අපිට තාම access තියෙන්නේ මෙන්න මේ upload කියන tab එකටයි add data කියන tab එකටයි විතරයි. add data කියන tab එකට access හම්බෙන්නේ ඔයාලා files upload කරාට පස්සේ විතරයි. දැන් ඔයාලට මෙතන පේනවා ඇති pending review කියලා තියෙනවා 12. ඒ කියන්නේ මම files 25ක් upload කරා. ඒකෙන් අප්ලෝඩ් කරලා වෙලා මම සබ්මිට් කළේ 12යි. තාම මෙතෙන්දී අප්‍රූව් වෙලාද නැද්ද කියලා මොකක්වත් නැහැ. මොකද මේගොල්ලෝ සාමාන්‍යයෙන් අප්‍රූව් වෙන්න ටික දවසක් ගන්නවා. දවසක් හෝ දෙකක් ගන්නවා. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් මේකට ෆයිල්ස් අප්ලෝඩ් කරන එක ගැන කතා කරොත් අපිට නිකන් ඔහේ අපි කැමති දෙයක් අප්ලෝඩ් කරන්න බෑ. මේකේ ක්වොලිටි එකක් තියෙනවා. ඒ ක්වොලිටි එකට අනුව තමයි මේක ඉල්ලන රික්වයර්මන්ට්ස් ටිකක් තියෙනවා. ඒවට අනුව තමයි අපි අපේ ෆයිල්ස් අප්ලෝඩ් කරන්න ඕන. මම දැන් ඔයාලට ඒව ටික පෙන්නන්නම්. මෙන්න මෙතන content guidelines වලට ගියාට පස්සේ අපිට මෙතනදී සම්පූර්ණ ගයිඩ් එකක් දීලා තියෙනවා කොහොමද අපේ content upload වෙන්න ඕනේ කියලා. ඔයාලට පේනවාද මේ සම්පූර්ණ තව තියෙනවා මේකේ ඇතුළට යන්න. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා මේ හැම ගයිඩ්ලයින් එකම හොඳට කියවලා බලලා තමයි වැඩේ කරන්න ඕනේ. මම ඔයාලට පැහැදිලි කරන්නම් කෙටියෙන් මේකෙන් කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් මෙතනදී ඔයාලා vectors upload කරනවා නම් ඔයාලගේ EPS ෆයිල් එක උපරිම සයිස් එක මෙගාබයිට් ඒ කියන්නේ MB 50ක් වෙන්න ඕනේ. උපරිම සයිස් එක MB 50යි. මේක අඩුම සයිස් එක කොච්චර වුණත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේකේ මෙගාපික්සල් ගාන තමයි ඊළඟට තියෙන්නේ. අඩුම මෙගාපික්සල් 3ක් තියෙන්න ඕන. වැඩිම 25ක් දක්වා යන්න පුළුවන්. 3ට වඩා අඩු වෙන්න බෑ. 25ට වඩා වැඩි වෙන්නත් බෑ. ඊට පස්සේ ඉතින් ඔය ක්වොලිටි එක හොඳට ක්වොලිටි එක තියෙන්න ඕන. ඒ වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ෆොටෝස් වලට ගියොත් එහෙම මේගොල්ලෝ බාරගන්නේ JPG JPEG කියන ෆෝමැට් වල ෆයිල් තමයි. ඒ වගේම PNGත් බාර ගන්නවා. ඒකත් කියන්න ඕන. තව මේකේ මේ here කියන බටන් එක ක්ලික් කරාම තව මේකේ සම්පූර්ණ විස්තරින් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ අඩුම රෙසලූෂන් එක මෙගාපික්සල් 4 තමයි. ඒ කියන්නේ මෙගාපික්සල් 4ට වඩා අඩු රෙසලූෂන් එකක ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න බෑ. ඒව රිජෙක්ට් වෙනවා. මැක්ස් සයිස් එක MB 50. හොඳේ. RGB කලර් ප්‍රොෆයිල් එක තමයි තියෙන්න ඕන.
ඊට පස්සේ පොලිටික් ගැන කතා කරොත් බ්ලොර් වෙච්ච ඒවා කියන්නේ බොන්ද වෙලා නම්මන වෙච්ච මේ වැඩි ක්වොලිටි යන ඒවා ඇක්සෙප්ට් වෙන්නේ නැහැ. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. ඊට පස්සේ වීඩියෝ ගයිඩ්ලයින් ටික ගත්තොත් මේගොල්ලෝ මේකදී ඇක්සෙප්ට් කරන්නේ MP4 NMOV කියන ෆෝමැට් වල ෆයිල් තමයි. උපරිම සයිස් එක GB 4යි. GB 4ට වැඩි ඒවා ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඩියුරේෂන් එක ගත්තොත් තප්පර 5ට වඩා වැඩි වෙන්න ඕනේ. විනාඩි 2කට වඩා අඩු වෙන්න ඕන. තප්පර 5ට වඩා අඩු ඒවා දාන්නත් බෑ. විනාඩි 2කට වඩා වැඩි ඒවා දාන්නත් බෑ. ඒ දේවල් ටික තමයි ඒගොල්ලෝ කියන්නේ. ඊට අමතරව තව අපේ මේ අපි දාන ෆයිල් එකේ නම එහෙම හරි ෆෝමැට් එකක් තියෙනවා. ඒක මම ඉස්සරහට කියන්නම් කොහොමද තියෙන්න ඕනේ කියලා. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙතනට පළවෙනි ඔයාලගේ ෆයිල්ස් ටික රෙඩි කරගෙන ඉවර වෙලා අප්ලෝඩ් කරන්න තමයි. ඔයාලට ඉතින් ඒක JPG වෙන්න පුළුවන්, PNG වෙන්න පුළුවන්. නැත්නම් Photoshop document එක ගැන PSD ෆයිල් එකක් වෙන්න පුළුවන්. මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ෆයිල්ස් 25ක් අප්ලෝඩ් කරන්න chance එක තියෙනවා මෙතනදී. පස්සේ මේ දේවල් ටික ඔක්කොම හරි ගස්සගත්තායින් පස්සේ තව ඔයාලට අප්ලෝඩ් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මුලින් ෆයිල් 25ක් අප්ලෝඩ් කරන්න ඕන. අප්ලෝඩ් කරලා සබ්මිට් කරන්න ඕන. මම දැන් ඔයාලට පෙන්නන්නම්. දැන් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මම අප්ලෝඩ් කරපු ෆයිල් ටික තමයි. මෙන්න මේ තියෙන ෆයිල් 25 තමයි මම අප්ලෝඩ් කරේ. දැන් ඔයාලට මම කිව්වනේ දතනදී ෆයිල් එකේ නම ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකෙත් ෆෝමැට් එකක් තියෙනවා කියලා. ඉතින් ඒක තමයි දැන් මම කියන්න යන්නේ. දැන් ඔයාලට මම පෙන්නන්නම්. ඔයාලට පේනවා මේ තියෙන්නේ ෆයිල් එකේ නම. ඔය දැන් පළවෙනි ෆයිල් එක Ancient Ruin Wall Template for Video Editing. ඒක නම හරිද? දැන් ඔයාලට පේනද මේ හැම එකකම මම මේ විදිහට තමයි නම දාලා තියෙන්නේ. හරිද? ඔයාලට පේනද මේ හැම එකකම මේ විදිහේ ෆෝමැට් එකකින් තමයි මම නමක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේකේ නම දාද්දි ඔයාලට නිකන් ඔහේ නම දාන්න බෑ. මොකක් හරි අර ඩිෆෝල්ට් වැටෙන නම හරි මොකක් හරි කරලා වෙලා ඒ නම නිකන් ඔහේ දාන්න බෑ. ඔයාලා නම දාද්දි මෙන්න මේ වගේ කීවර්ඩ් පාවිච්චි කරලා තමයි නම දාන්න ඕන. ඔයාලා ඉමේජ් එකේ හෝ ෆයිල් එකේ තියෙන දේ විස්තර වෙන විදිහට නම දැම්මට ප්‍රශ්නයක් නෑ. උදාහරණයකට මේ වගේ දැන් මේ zombie holding bunch of cash. zombie කෙනෙක් සල්ලි ගොඩක් අතේ තියාගෙන ඉන්නවා කියලා කියන්නේ. ඒක මම ඉමේජ් එකේ තියෙන දේ රිප්‍රසන්ට් වෙන විදිහට තමයි දැම්මේ. හැබැයි දාද්දිත් මම වචනෙන් ඉස්සරහට ඉරි කැලලක් දාලා තමයි දැම්මේ. මොකද ඒක තමයි ෆෝමැට් එකේ. ඒ විදිහට නැතුව වෙන නිකන් ඔහේ දැම්මොත් එහෙම මේ ඩොට් දාලා නම්මනම් කරලා ඒව රිජෙක්ට් වෙනවා. හරිද? මෙන්න මේ වගේ ෆෝමැට් එකකට තමයි ඔයාලා නම දාන්න ඕන. ඉතින් ඒ වගේම තමයි ඔයාලා මේකට ෆයිල් අප්ලෝඩ් කරද්දී වෙන මීට කලින් පාවිච්චි කරපු කවුරු හරි කෙනෙක් පාවිච්චි කරපු කොහේ හරි සෝෂල් මීඩියා වල කොහේ හරි තැනක දාපු ඒවා දාන්න හදන්න එපා. ඒවා රිජෙක්ට් වෙනවා. ඔයාලා මෙතනට අප්ලෝඩ් කරද්දී ඒවා රිජෙක්ට් වෙනවා. ඔයාලට ඉතින් දැන් මේකට දාන්න ඉමේජස් වගේ දේවල් කොහෙන්ද හොයාගන්න කිව්වොත් ඉතින් ඔයාලට පුළුවන් AI පාවිච්චි කරලා ඒවා ජෙනරේට් කරගන්න. AI පාවිච්චි කරලා ජෙනරේට් කරලා නම රීනේම් කරලා ඉවර වෙලා ඔය මොනවා හරි වෝටර්මාක් හිටොත් ඒකත් AI පාවිච්චි කරලාම අයින් කරගෙන ඉවර වෙලා ඔයාලා කරන් තියෙන එක අප්ලෝඩ් කරන්න එක දැන්. නැත්නම් ඉතින් ඔයාලට ඔයාලගේ මොකක් හරි ඩිසයින් එකක් හදලා ඒක අප්ලෝඩ් කරන්නත් පුළුවන් ඉතින්. දැන් ඔයාලට පේනවා ඇති මම ෆයිල් ටික අප්ලෝඩ් කරන්න දාලා තියෙන්නේ. ඔයාලට දැන් පේනවා කොළ පාර ටික් එහෙම පේනවා ඇත්තේ. ඒවා ඔය රිජෙක්ට් වෙන්නේ නැතුව හරියට අප්ලෝඩ් වෙච්ච ෆයිල් තමයි. මොකක් හරි අපේ ෆයිල් වල අවුලක් තියෙනවා නම් ඒක රිජෙක්ට් වෙනවා. ඒ කියන්නේ රතු පාටින් ඒ ෆයිල් එක වටේ බෝඩ් එකක් එහෙම වැදිලා එරර් එකක් එනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ කලින් පාවිච්චි කරපු එකක් තමයි මෙතනට දැම්මොත් ඒක තමයි විදිහට එරර් එකක් එන්නේ already exist කියලා. දැන් ඔයාලට පේන ඇති මගේ ෆයිල් වල නම් කිසිම අවුලක් නැහැ. ඔක්කොම ෆයිල් ටික අප්ලෝඩ් වුණා. හරි. අපි දැන් ෆයිල් ටික අප්ලෝඩ් කරලා ඉවරයි. දැන් අපි ඒ ටික සබ්මිට් කරන්න ඕන. සබ්මිට් කරන හැටි දැන් මම ඔයාලට කියලා දෙන්නම්. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මෙතන add data කියන එකට යන්න ඕන. add data කියන එකට ආවයින් පස්සේ ඔයාලගේ ෆයිල් ටික මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ෆයිල් එක සිලෙක්ට් කරලා ඉවර වෙලා මේ විදිහට ඔයාලා ඊට පස්සේ ඒක සිලෙක්ට් කරාට පස්සේ මේ විදිහට පැත්තෙන් පේනවා ඒකේ විස්තර ටික අපි දාන්න ඕන. මුලින්ම අපිට බලා ගන්න පුළුවන් ලයිසන් එක කොහොමද වැටෙන්න ඕනි කියලා දාන්න පුළුවන්. ප්‍රෝද ඒ කියන්නේ සල්ලි දීලා ගන්නවද නැත්නම් ෆ්‍රීද කියලා. ඔයාලට ඉතින් ඒක කැමති එකක් දාන්න පුළුවන්. ප්‍රෝ නම් ප්‍රෝ, ෆ්‍රී නම් ෆ්‍රී. ඒ ඉතින් මම මේක නිකන් දැන් ප්‍රෝ කියලා දාන්න. දාලි වෙලා කැටගරි එක ෆොටෝ කියලා වැටලා තියෙන ඒ වෙනස් කරන්න බෑ අපිට කොහොමද. ඊට පස්සේ අහනවා AI generated නැද්ද කියලා. ඉතින් මේක ඔයාලා AI generate කරපු එකක් නම් මේකට ටික් එක දාන්න. එම AI generate කරලා ඒකට ටික් එක නොදැම්මයි කියලා ප්‍රශ්නකුත් නැහැ. ඉතින් ඔයාලා ඒකට ටික් එක දාගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන ටයිටල් එක දාන්න තමයි. ඉතින් මේකෙදි අඩුම words ඒ කියන්නේ වචන 3ක් තියෙන්න ඕන. උපරිම 200ක් තියෙන්න පුළුවන්. අඩුම 3යි තියෙන්න පුළුවන්. මම දැන් මේ දෙන්න නිකන් zombie walking කියලා දාන්න. ඊට පස්සේ කීවර්ඩ් දාන්න වෙනවා. ඉතින් මෙතනදී කීවර්ඩ් එක දාන්න එක තමයි වැදගත්ම පාර්ට් එක. ඉතින් මේක දාන්න ඕනේ. මොකද අනිවාර්යයෙන්ම කීවර්ඩ් කියන්නේ හරිය නිකන් අර අපි YouTube channel වල ටැග් දාන්නේ. ටැග් දානවා වගේ තමයි. උදාහරණයක් ඔයාම ගන්න ඔයා මේකට ඇවිල්ලා
මොන වගේ දෙයක්ද සර්ච් කරන්නේ මොන වගේ දෙයක් සර්ච් කරයිද වගේ කියලා හිතලා අන්නේ සර්ච් කරන දේ මෙතනට ටයිප් කරන්න. උදාහරණයකට බෑග්ග්‍රවුන්ඩ් ඉමේජස් නම් දැන් ඔයා දාලා තියෙන්නේ මේක බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් යන්නේ මේක. එතකොට ඔයාට පුළුවන් කවුරු හරි කෙනෙක් කියලා දැන් බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් කියලා සර්ච් කරනවා නම් එයාට මේක පේන්න ඕනේ. එතකොට මේක බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් කියලා මේක ටැග් එක දෙන්න. එතකොට මේක මෙතනට මේ විදිහට ඇඩ් වෙනවා. ඔයා දාලා තින්නේ වෙන මොකක් හරි දෙයක් නම් ඒකට දාලා ඔයා ටැග් එක දෙන්න. يعني කීවර්ඩ් එක දෙන්න. මම මේ දැන් zombie image මේක දැන් zombie image එක. එතකොට කවුරු හරි ඇවිල්ලා මේ zombie images කියලා සර්ච් කරොත් මේක එතකොට පෙන්වන්න පුළුවන්. හරි. මම ඒ දෙනියන් කීවර්ඩ් පහක් දැම්ම. මේකේ අඩුම කීවර්ඩ් 5යි උඩරම 50යි දාන්න පුළුවන්. ඔයාලා දැන් පේනවා ඒක දැම්මයින් පස්සේ මේ submit for review කියන එක අපිට ඒ බටන් එක පෙන්නනවා. දැන් කලින් ඒක පෙන්නුවේ නැහැ. කියන්නේ ඒක disable වෙලා තිබ්බ. දැන් ඒක enable වෙලා තියෙනවා. දැන් අපිට කරන්න තියෙන්නේ මේ බටන් එක ක්ලික් කරන්න විතරයි. ඊට පස්සේ message එකක් එනවා confirm කරන්න මේක. ඊට පස්සේ මෙන්න මේ මෙතනට ටික් එක දාගන්න ඕන. දාගෙන ඉවරලා submit දෙන්න තමයි තියෙන්නේ. දුන්නට පස්සේ මේ success කියලා message එකක් එනවා. ඊපස්සේ window එක close කරන්න තමයි තියෙන්නේ. දැන් මම මේක refresh කරලා පෙන්නන්න. දැන් ඔයාලට වෙන ඇති මෙතන මේ pen review කියන තැන 13ක් කියලා තියෙනවා. ඉතින් මෙතනදී මම 13ක් අප්ලෝඩ් කරලා තියෙනවා. අප්ලෝඩ් කරලා සබ්මිට් කරලා තියෙනවා. ඒ විදිහට තමයි අපි දාපු ડોකියුමන්ට් එක සබ්මිට් කරන්නේ. ඉතින් ඔයාලා ඒ සබ්මිට් කරපු ડોකියුමන්ට් එක ෆයිල් එක අප්‍රූව් වුණා නම් මෙතන අප්‍රූව්ඩ් කියන තැන පෙන්නනවා. not approved නම් මෙතනින් පෙන්නනවා. හරිද? තාම මගේ අප්‍රූව් වෙලාවත් අප්‍රූව් වෙලා නැතිවත් නැහැ මොකක්වත්. තාම රිවිව් වෙන ගමන් තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට තමයි මේකට ෆයිල් අප්ලෝඩ් කරලා ඒව සබ්මිට් කරන්නේ. අදාළ ඩීටේල්ස් ටික එහෙම දාලා. ඉතින් එතනින් මේක නවතින්නේ නැහැ. දැන් අපි මෙතනදී අපේ පළවෙනි ෆයිල් 25 අප්ලෝඩ් කරාට පස්සේ අප්ලෝඩ් කරලා ඒව සබ්මිට් කරාට පස්සේ ඒක රිවිව් වෙනවා. රිවිව් වෙලා ඒගොල්ලෝ අප්‍රූව් කරන්න ඕනේ. අප්‍රූව් කරාට පස්සේ ටික අපි අපේ ID එක වෙරිෆයි කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ payment information ටික දාන්න ඕන. ඉතින් payment details එහෙම අප්ලෝඩ් කරද්දී අපිට PayPal හෝ Payoneer account එකක් තියෙන්න ඕන. ඒවට තමයි අපේ withdrawal ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා මේක try කරලා බලන්න. වෙලාවක් තියෙනවා නම් කැමති නම් try කරලා බලන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් like කරලා comment කරලා ඔයාලගේ යාළුවන්ට share කරන්න. ඒ වගේම ඉස්සරහට ඔයාලට ඕන videos මොනවද කියලා පහලින් comment එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම goodbye.